අපි ගොඩක් අයට උපන්දිනය කියන්නේ සතුටු වෙන්න පුළුවන් දවසක්. යාළුවෝ නෑදෑයෝ එක්ක සමරන්න තියෙන දවසක්. ඒත් මේ අතරේ සමහරු ඉන්නවා උපන්දිනය ගැන මතක් වෙද්දිත් දුක් වෙන, බය වෙන, ඒ දවස උදා වෙන්නේ නැත්නම් හොඳයි කියලා හිතන. ඒ වගේම ඒ දවසේදී යාළුවෝ පවුලේ අයව මගහැරලා හුදකලා වෙන අය. ඉංග්‍රීසියෙන් බර්ත්ඩේ ડિප්‍රෙෂන්, බර්ත්ඩේ ඇන්සයිටි, බර්ත්ඩේ බ්ලූස් කියලා හඳුන්වන උපන්දිනය නිසා ඇතිවන විෂාද තත්ත්වය, උපන්දිනය නිසා ඇතිවෙන කාන්සා තත්ත්වය කියන්නේ මොකක්ද? තමන්ගේ උපන්දිනය නිසා විෂාද තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්ද? මේ තත්ත්වය කවදා හරි ඔයාට, මට, නැත්නම් අපි ආදරය කරන කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. නැත්නම් දැනටමත් ඔයාට මේ තත්ත්වය ඇති වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා උපන්දිනය නිසා ඇතිවෙන විෂාද හෝ කාන්සා තත්ත්වය කියන්නේ මොකක්ද? ඒ වගේ තත්ත්වයකදී අපිට ඇතිවෙන්න පුළුවන් මොන වගේ ලක්ෂණද කියලා අපි අද කතා කරමුද? මුලින්ම අපි බලමු උපන්දිනය නිසා ඇතිවෙන විෂාදය, කාන්සාව කියන්නේ මොකක්ද කියලා. මේ තත්ත්වය ඔයාට ඔයාගේ උපන්දිනය ළඟ වෙද්දී, උපන්දිනය දවසේ, එහෙමත් නැත්නම් උපන්දිනය ගත වෙලා දවස් කිහිපයක් යනකම් දැනෙන ඍණාත්මක තත්ත්වයක්. ඒ කියන්නේ ඔයා ගැන, ඔයාගේ ජීවිතය ගැන, ඔයාගේ වයස ගැන, ඔයාගේ අනාගතය ගැන ඔයාට ඍණාත්මක සිතුවිලි, ඍණාත්මක හැඟීම් ඇති වෙනවා. මේ ඍණාත්මක සිතුවිලි, හැඟීම් උපන්දිනයට දින කිහිපයක් තියෙද්දි ඇති වෙලා උපන්දිනේ ඉවර වෙලත් දවස් කිහිපයක්, එහෙමත් නැත්නම් සතියක් විතර තියෙන්න පුළුවන්. හරි, දැන් අපි බලමුද උපන්දිනය නිසා අපිට ඇතිවෙන විෂාදයේ ලක්ෂණ මොනවද කියලා. එකක් තමයි උපන්දිනය ළඟ වෙද්දී ඔයාට දැනෙනවා ඔයාගේ මූඩ් එකේ වෙනසක් තියෙනවා කියලා. උදාහරණයකට ඔයා දන්නවා ඔයාට වෙනදට මේ කාලෙට දැනෙන්නේ සතුටක්. ඒත් දැන් ඔයාට දැනෙන්නේ දුකක්, කලකිරීමක්, තමන් ගැනම තරහක්, අනුකම්පාවක්. කිසිම හේතුවක් නැතුව ඔයාට ඇඬෙනවා, තරහ යනවා, ලොකු පීඩනයක් දැනෙනවා. මොකක්ද බයක් අනාගතය ගැන දැනෙනවා. ඔයාට දැනටමත් විෂාදය තියෙන කෙනෙක් නම් ඔයාට තේරෙනවා මේ කාලෙදී ඒ දැනෙන ඍණාත්මක සිතුවිලි, හැඟීම් වෙනදටත් වඩා ඔයාට දැනෙනවා කියලා. තව ලක්ෂණයක් තමයි ඔයා දැන් උපන්දිනය ළඟ එනකොට කතා කරන්නෙම අතීතයේ තමන් අසාර්ථක වුණු තැන්, තමන්ට නොලැබුණු දේවල්, තමන් අහිමි කරගත්ත දේවල් ගැන. උදාහරණයකට ඔයාට දැන් ලබන්නේ අවුරුදු 50යි නම් ඔයා කතා කරන්නෙම මේ අවුරුදු 50දිම සිද්ධ වුණු දුක හිතෙන දේවල්, අසාර්ථක වීම, සිද්ධ වුණු නරකම දේවල්. ඒ වගේම ඔයා ඒ අසාර්ථක වීම, අහිමි වීම, නොලැබීම් ගැන පසුතැවෙනවා. මේ ගොඩක් දේවල් මේ තරම් කල් ඔයාට අවශ්‍ය වුණෙත් නැහැ. එහෙමත් නැත්නම් මේ නොලැබීම් ගැන ඒ කාලෙදිම ඇතිතරම් දුක් වෙලා හිත හදාගෙන අවුරුදු ගාණක් දැන් ගත වෙලා ඉවරයි. ඒත් දැන් මේ උපන්දිනේදී ඔයාට මේ දේවල් ආයෙත් මතක් වෙලා දුක හිතෙනවා, කලකිරෙනවා, පසුතැවෙනවා. උදාහරණයකට ඔයාට හොඳ පෞල් ජීවිතයක් තියෙනවා. හොඳ ආදායමක් තියෙනවා. ඔයාලට දරුවෝ නැහැ. ඔයාලා කාලයක් ඒකට ප්‍රතිකාර කරා. නමුත් සාර්ථක වුණේ නැහැ. පස්සේ ඔයාලා හිත හදාගෙන දරුවෙක් නැතුව ජීවත් වෙන විදිය සැලසුම් කරගෙන ඒ අනුව ජීවත් වෙනවා. ඔයාලා මාසෙකට සැරයක් ඇවිදින්න යනවා, අවුරුද්දකට සැරයක් විදේශ රටකට යනවා. දරුවෝ නැති එකේ පොසිටිව් පැත්ත, ධනාත්මක පැත්ත හිතලා හිත හදාගෙන ඔයාලා සතුටින් මේ තරම් කල් හිටියා. ඒ දැන් එකපාරට ඔයාට හිතෙන්න ගන්නවා අනේ මම වයසයි නේද? කවදා හරි අපිව බලාගන්න කවුරුත් නැහැ නේද? මගේ මහත්තයා මැරුණාම මම තනි වෙයි නේද? මාත් මැරුණාම කාටද මේ දේපල ලැබෙන්නේ? මම හරිම අවාසනාවන්තයි. ඒක තමයි මට දරුවෝ නොලැබුණේ කියලා. තව ලක්ෂණයක් තමයි
ඔයාගේ උපන්දිනය ඔයා මග හැරීම. ඔයා මීට කලින් හරිම ආසාවෙන් උපන්දිනය සමරපු කෙනෙක්. ඒත් මේ සැරේ ඔයා ඔයාගේ Facebook ප්‍රොෆයිල් එකෙන් ඔයාගේ බර්ත්ඩේ එකත් අයින් කරනවා අනිත් අය ඔයාට විශ් කරයි කියලා. එහෙම නැත්නම් ඔයා Facebook එක ඩිඇක්ටිවේට් කරලම දානවා. ඒ වගේම ඔයාගේ උපන්දිනයේ දවසට ඔයා පුළුවන් තරම් වෙන වැඩ දාගන්නවා. රස්සාවේ වැඩ, පාඩම් වැඩ, ඒ වගේම ෆෝන් එකත් ඔෆ් කරගන්නවා කවුරු හරි විශ් කරයි කියලා. ඉස්සර කවුරු හරි වගේ බර්ත්ඩේ එක අමතක කළොත්, එහෙම නැත්නම් හරියටම රෑ 12ට විශ් කරේ නැති වුණොත් තරහ වෙන ඔයා දැන් හිතන්නේ අනේ කාටවත් මගේ බර්ත්ඩේ එක මතක නැත්නම් හොඳයි කියලා. මීට අමතරව සාමාන්‍ය විෂාද තත්ත්වයේදී පෙන්වන අනිත් ලක්ෂණත් ඔයාට දැනෙන්න පුළුවන්. ඒ තමයි කිසිම දෙයක් ගැන උනන්දුවක් නැතිකම, උදාසීන ගතිය, වෙනදට ආසාවෙන් කරපු දේවල් පවා කරන්න ආසාවක් නැතිකම. ඔයාට එක්ක නිින්ද යන්නෙම නැහැ. එහෙමත් නැත්නම් ඕනටත් වඩා දවසේ වැඩි ප්‍රමාණයක් ඔයාට නිදාගන්න හිතෙනවා. එක්ක ඔයාට ආහාර රුචියක් ඇත්තෙම නැහැ. එහෙමත් නැත්නම් වෙනදටත් වඩා ඔයා කෑම ගන්නවා. විශේෂයෙන් පැණි රහ කෑම. ඒ වගේම කිසිම ලෙඩක් ඔයාට නැහැ. ඒත් ඇඟපත වේදනාව, මස්පිඩු තලලා දාලා වගේ ඔයාට රිදෙනවා. ඒ වගේම තමයි එක දෙයකට වැඩි වෙලාවක් ඔයාට අවධානය දෙන්න බෑ. ඔයා තනි වෙලා හුදකලා වෙලා ඉන්නත් නිතරම බලනවා. ඒ වගේම දෙයක් තමයි ඔයාට උපන්දිනය ලං වෙද්දි දැනෙන්න ගන්නවා ඔයා දැන් වයසයි, ඔයාට තව ජීවත් වෙන්න ඉතුරු වෙලා තියෙන්නේ ටික කාලයයි කියලා. මේක ඔයාගේ වයසත් එක්ක එන හැඟීමක් නෙමෙයි. මේක විෂාද තත්ත්වය නිසා ඇතිවෙන සිතුවිල්ලක්. උදාහරණයකට අවුරුදු 70ක මානසිකව නිරෝගී කෙනෙක් එයාට තව ගොඩාක් වැඩ කරන්න පුළුවන් කියලා ජීවිතය සැලසුම් කරද්දී විෂාද තත්ත්වයට පත් වුණු අවුරුදු 30ක කෙනෙක් හිතන්නේ අනේ මගේ අවුරුදු 20 ගණන් ඉවර වුණා. මම දැන් වයසයි. මට තව ටික කලයි ඉතුරු වෙලා තියෙන්නේ කියලා. මම මේ ලක්ෂණ කිව්වේ උපන්දිනය නිසා ඇතිවෙන කාංසාව නැත්නම් විෂාදය ගැන ඔයාලට අදහසක් ගන්න විතරයි. ඔයාලට මොනම විදිහකින් හරි විෂාද තත්වයක්, කාංසා තත්වයක් තියෙනවද කියලා හරියටම තීරණය කරන්න පුළුවන් විශේෂඥ මනෝවෛද්‍යවරයෙකුට විතරයි. ඒ නිසා මම මේ කියපු ලක්ෂණ වලින් එකක් හරි කීපයක් හරි ඔයාට තියෙනවා නම් ඔයාට පුළුවන් මනෝවෛද්‍යවරයෙක්, එහෙම නැත්නම් මනෝපදේශකවරයෙක්, එහෙමත් නැත්නම් මනෝවිද්‍යාඥයෙක් හම්බ වෙලා කතා කරලා ඔයාට තියෙන්නේ විෂාද තත්ත්වයක්ද, කාංසා තත්ත්වයක්ද, එහෙම නැත්නම් ඔයාට උපන්දිනය නිසා විෂාදයක් හරි කාංසා තත්ත්වයක් හරි ඇති වෙලා තියෙනවද කියලා දැනගන්න.